ආයිබෝවන් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මොවික්සා channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. මම අද ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ මම 3-4 පාරක් බලපු සුපිරි වීරයෙක්ගේ ෆිල්ම් එකක්. දඩයම යන මිනිස්සු කිහිප දෙනෙක්ට නොසිතූ වෙලාවක අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අනතුරෙන් පස්සේ එතන හිටපු එක්කෙනෙක් සත්තු වෙනකොට මිනිස්සුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා. තව හිතා ගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ඔයාට පුළුවන් ද විනාඩි 3කට මැරෙන්න? බෑ නේද? එහෙනම් අපි ෆිල්ම් එකට ගිහින්ම බලමු. එහෙම කොහොමද වෙන්නේ කියලා. මේ කතාව පටන් ගන්න හිමවැටෙන ප්‍රදේශයක් කරහා යන ආමි ට්‍රක් එකකින්. මේ ට්‍රක් එකේ හමුදා සෙබළුන්ට අමතරව දරුණු අපරාධකාරයොත් ඉන්නවා. මේ අපරාධකාරයෝ දැඩි ආරක්ෂිත හිරගෙදරකට අරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ යන අතරමඟදී තෙල් ගහන්න මේ වාහනය නතර කරනවා. මේ වෙලාවේ මේ අපරාධකාරයන්ට තමන්ගේ ශාරීරික අවශ්‍යතා කරගන්න පොඩි කාලයකුත් දෙනවා. ටික වෙලාවකට පස්සේ අපරාධකාරය හැමෝම වාහනයට නගන හමුදා සෙබළුන්ට තේරෙනවා එක අපරාධකාරයෙක් කඩුයි කියලා. ඊට පස්සේ මේ හමුදා සෙබළු ගිහින් බලද්දී කන්ටේනර් පෙට්ටියක් එහා පැත්තේ ඉන්නා මේ අනිත් අපරාධකාරයා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය ක්‍රේවන්. ඊළඟට මේ අපරාධකාරයෝ හැමෝම සිරගෙදරට අරගෙන යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ පහවද එක්සර්සයිස් කර ඉන්න ක්‍රේවන්ව. මේ සිරගෙවල් වලත් ඉන්නවනේ එක එක මැරකල්ලි. ඉතින් ඒ වගේ මැරකල්ලියක මැරයෝ දෙන්නෙක් එනවා මේ ක්‍රේවන් ළඟට. ඇවිල්ලා ඔවුන්ගේ බලය පෙන්වන්න හිතාගෙන මේ මැරයෝ දෙන්න ක්‍රේවන් සෙල්ලම් කර ඉන්න බෙන්ච් බාර් එකට අත තියලා පහතට තද කරනවා. හිතා ගන්නවත් බැරි විදියට ක්‍රේවන් මැරයෝ දෙන්නවා බාර් එකත් එක්ක උස්සලා බීමට අතහැරලා දෙන්නට හොඳ පහරවල් දෙකක් දෙනවා සිහිය නැති වෙන්න. ඊළඟට අපිට පෙන්වන්නේ ගුටි කප් මැරයෝ දෙන්නගේ ලොක්ක හම්බෙන්න ගිය ක්‍රේවන්ව. මෙතන අර ගුටි කප් මැරයෝ දෙන්නත් ඉන්නවා. මැරයෝ දෙන්නගේ ලොක්ක අහනවා ක්‍රේවන්ගේ "තමුසේ මම කවුද කියලා දන්නවද?" කියලා. මේ වෙලාවේ ක්‍රේවන් මැර ලොක්ක කල්ලිය කරන අපරාධය යුද ගණදෙනු හැමදේම කියනවා. බලනකොට ක්‍රේවන් මේ ලොක්කගෙන හැමදේම දැනගෙන තමයි කලින් මැරයෝ දෙන්නට ගහලා තියෙන්නේ. මේ මැර ලොක්කගේ නම තමයි සෙමියොන්. ඉතින් සෙමියොන් අහනවා "මම ගැන මෙච්චර දේවල් දන්න තමුසේ කවුද කියලා?" "මම දඩයක්කාරයෙක්" කියලා ක්‍රේවන් කියාද සෙමියොන් අහනවා "තමුසේ මොනවද දඩයම් කරන්න කියලා?" මෙතනදී ක්‍රේවන් "මම දඩයම් කරන්නේ තමුසෙල වගේ අපරාධකාරයෝ" කියලා මෙතන ඉන්න තුන් දෙනාටම පහර දීලා සෙමියොන්ව මරලා දානවා. ඊළඟට ක්‍රේවන් සිරමැද්දිරියේ ඉන්න හමුදා සෙබළු කිහිප දෙනෙකුට පහර දීලා ලේසියෙන්ම හිරගෙදරින් පැනලා යනවා. ක්‍රේවන් මෙතනදී වඳුරෙක් යන විදියට බිත්තිවල එල්ලි වහලවල් උඩට නැගලා හරියටම නිකන් වඳුරෙක් යන විදියටම පැන ගිහින් තමයි සිරගෙදරින් පැනගන්නේ. ඊළඟට අපිට පෙන්නනවා ක්‍රේවන් අපරාධකාරයෙක් වගේ කොහොමද මේ හිරගෙදරට ආවේ කියලා. අර මුලින්ම අපරාධකාරයා අරගෙන ආව වාහනේ තෙල් ගහන අතර කරානේ. මෙතනදී ශරීර අවශ්‍යතාවයක් කර හිටපු අපරාධකාරයෙක්ට පහර දීලා මරලා දාලා ඒ අපරාධකාරයා විදියට වෙස්වලාගෙන තමයි හිරගෙදර ක්‍රේවන් ඇතුළු වෙන්නේ. ඊළඟට අපිව එක්කගෙන යන්නේ අවුරුදු 80ට පෙර වුණු සිද්ධියකට. ක්‍රේවන් එතකොට ඉස්කෝලේ යන කොල්ලෙක්. හදිසියෙම ක්‍රේවන්ගේ අම්මා ජීවිතය නැති කරගන්නවා. ඒකත් එක්ක ක්‍රේවන්ගේ තාත්තා ක්‍රේවන්වයි ක්‍රේවන්ගේ මල්ලි ඩ්‍රිමිට්‍රිවයි එක්කගෙන යනවා දඩයම් කරන්න. පාසල් ගමනක් නතර කරලා තමයි එක්කගෙන යන්නේ. ක්‍රේවන්ගේ තාත්තා තමයි නිකොලයි. ඉතින් මේ නිකොලයි කියන්නේ ඉච්චර හොඳ චරිතයක් නෙවෙයි. නිකොලයි පාතාල ලොක්කේ. නිකොලයි හදන තමන්ගේ ළමයි දෙන්නව තමන් වගේ පාතාලේ ප්‍රබලයක් කරන්න. මේ ළමයි දෙන්නට අඩුම තරමේ තමන්ගේ අම්මගේ මරණයටවත් යන්න දෙන්නේ නැහැ. අම්මා දුර්වලයෙක් නිසා ජීවිතය නැති කරගත්තා කියලා නිකොලයි ළමයින්ට අම්මා බලන්නවත් යන්න දෙන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ නිකොලයි එහෙම දඩයම් කරන්න යන ප්‍රදේශයේම ඉන්න කලිප්සෝ කියලා ක්‍රේවන්ගේ වයසේම ඉන්න තරුණ කෙල්ලෙක්. මෙතනදී කලිප්සෝගේ ආච්චි කලිප්සෝට පරම්පරාවෙන් යන රහස් වට්ටෝරුවක් එකකින් හදන මායා පානයක් දෙනවා. දීලා කියනවා "මේක ඔයා ආරක්ෂා කරගන්න ඔයාට කවදා හරි ඕන වෙයි. මේ පානය ගොඩක් බලගතු එකක්. මේක බොන කෙනෙක් හිතා ගන්න බැරි විදියට සුව වෙනවා. ඒක නිසා කලිප්සෝ ඔයා මේක ආරක්ෂා කරගන්න" කියලා. ඒ දවසේ රෑ නිකොලයි එහෙම කඳුරු බැඳලා ගිනි මැලයක් එහෙම ගහගෙන දඩයමට ආව අනිත් පිරිසත් එක්ක සාකච්ඡා කරගන්නවා. හෙට කරන්න යන දඩයම ගැන. නිකොලයි කියන විදියට මේ මරන්න යන්නේ සාර් කියන සිංහයව. මේ සිංහයා මිනිස්සු 3000ක් විතර මරපු සිංහෙක්. මේ සිංහයව මරණ එක කරන්න බැරි වැඩක් කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් මේ නිකොලයිට ඕන මේ සිංහයව මරලා තමන්ගේ බලය පෙන්නලා ඉතිහාසගත වෙන්න. ඊළඟ දවසේ උදේම නිකොලයි ඩ්‍රිමිට් ක්‍රේවන් තව නිකොලයිගේ උදව්වට ආපු සෙට් එකයි යනවා සාර් කියන සිංහයව මරන්න. මේ යන පිරිස අතර ඉන්නවා ඇලෙක්සයි කියලා හයියෙන් හුස්ම ගන්න අසනීපෙන් ඉන්න කෙනෙක්. ඉතින් මේ කට්ටිය දඩයමට යන ගම මේ ඇලෙක්සයි නිකොලයි ළඟට ඇවිත් අහනවා "මට පුළුවන් ද ඔයාගේ පාර්ට්නර් වෙන්න කියලා." මෙතනදී නිකොලයි ඇලෙක්සයිට අපහාස වෙන විදියට "තමුසේ වගේ ලෙඩෙක්ට පුළුවන් ද මම වගේ කෙනෙක්ගේ පාර්ට්නර් වෙන්න?" තමුසේගේ ගොබ්බකටත් වහගෙන මෙතනින් ඵලයන් කියලා කියනවා. මේක අහපු ගමන් ඇලෙක්සයිට හොඳටම අවුල් වෙනවා. ඇලෙක්සයි නිතරම නතර වෙනවා නිකොලයි එක යන්නේ නැතුව. මේ අතරතුරේ ඩ්‍රිමිට්‍රි ක්‍රේවනු ඉන්න තැනට අර සාර් කියන සිංහයා එනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වුණ ක්‍රේවන් ඩ්‍රිමිට්‍රිට පස්සට යන්න කියලා තුවක්කුව සිංහයාට දික් කරනවා. ඒත් ක්‍රේවන්ට සිංහයාට වෙඩි තියන්න පුළුවන්කම තියෙද්දි ක්‍රේවන් සිංහයාට වෙඩි තියන්නේ නැහැ. සිංහයාත් ක්‍රේවන් දිහා බලාගෙනම ඉන්නවා. ඒත් එක්ක මෙතනට ආපු නිකොලයි ඈත ඉඳන්ම සිංහයාට එක වෙඩිල්ලක් තියනවා. ඒක වැදුණු සිංහයා වෙඩිල්ලක් කාගෙනම ළඟ හිටපු ක්‍රේවන්ගේ ඇඟට පැනලා ක්‍රේවන්ගේ උරහිස අල්ලගෙන හොල්ලනවා. ඒත් එක්කම නිකොලයි දෙවෙනි වෙඩිල්ලත් සිංහයාට වදින්න තියෙනවා. මේ වෙලාවේ වියුරු වැටුණු සිංහයා ක්‍රේවන්ගේ උරහිසෙන්
අල්ලලා උස්සගෙන එතනින් ඈතට යනවා. ටික වෙලාවකට පස්සේ ඒ පළාතම හිටපු කලිප්සෝට මේ සිංහයව හම්බ වෙනවා. සිංහය කටින් ක්‍රේවන්වත් අල්ලගෙන හිටපු නිසා මෙතනදී කලිප්සෝ හොඳටම බය වෙනවා. ඒත් හිතාගන්න බැරි විදියට දෙයක් මෙතනදී වෙනවා. සිංහයා ක්‍රේවන්ව කලිප්සෝ ළඟින් අතහැරලා එතනින් යනවා. හැබැයි මෙතනදී සිංහයා යද්දි සිංහයාගේ ලේ ක්‍රේවන්ගේ තුවාල උඩට වැටෙනවා. සිංහයා එතනින් ගියපු නිසා කලිප්සෝ ඉක්මනටම ක්‍රේවන් ළඟට ඇවිත් අර ආච්චි දුන්න ඕනම කෙනෙක් සුව කරන්න පුළුවන් කිව්ව පානය ක්‍රේවන්ගේ කට ඇතුළට දානවා. ඒත් එක්කම අපට පෙන්නනවා ක්‍රේවන්ගේ ඇඟ ඇතුලේ සිංහයාගෙන් වැටෙන ලේ මේ පානයයි ඔක්කොම ප්‍රතික්‍රියා දක්වනවා. කොහොම හරි කලිප්සෝ ක්‍රේවන්ව හොස්පිටල් එකකට යවනවා. ක්‍රේවන්ව අරන් යන ෂොපර් එකකුත් ඇවිත් ක්‍රේවන්ව හොස්පිටල් එකට අරන් ගියත් ක්‍රේවන් තාමත් සිහිය නැහැ. ડોක්ටර්ස්ලා try කරනවා ක්‍රේවන්ව ජීවත් කරවන්න. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ડોක්ටර්ස්ලා වැඩේ අතහැරලා මරණය වුණ වෙලාවත් ලියා ගන්නවා. මේ විදියට විනාඩි 3ක් විතර ගියාට පස්සේ එකපාරටම ක්‍රේවන්ට සිහිය එනවා. හાર્ට් එකත් වැඩ කරන්න පටන් ගන්නවා. ડોක්ටර්ස්ලාට හිතා ගන්න බෑ විනාඩි 3ක් මැරිලි හිටපු කෙනෙක්ට කොහොමද එකපාරට පණ ආවේ කියලා. කොහොම හරි නිකොලයි එදාම ක්‍රේවන්ව ගෙදර එක්කගෙන යනවා. ගිහින් නිකොලයි ක්‍රේවන්ට කියනවා තව පොඩ්ඩෙන් ඔහේ නිසා මල්ලිත් මැරෙනවා. කොහොම බය වෙලා බෑ කවදා හරි මගේ ව්‍යාපාරය බලාගන්න ඉන්න ඔයා කියලා. ඊට පස්සේ නිකොලයි ක්‍රේවන් එක්කගෙන ගිහින් තව දෙයක් පෙන්නනවා. ඒ දක්න දෙයත් එක්ක ක්‍රේවන්ට හොඳටම තරහ යනවා. නිකොලයි අර සිංහයව මරලා සිංහයාගේ ඔළුව ගෙදර පිටියේ ගහලා. මේක දැක්ක ගමන් ක්‍රේවන් තරහෙන් නිකොලයිට කියනවා ඌ තමුසෙව මරන්න තිබ්බේ කියලා. ඊට පස්සේ ක්‍රේවන් එතනින් යනවා. ක්‍රේවන් එදාම තීරණය කරනවා ගෙදරින් යන්න. ඒ දවසේ ඇඳුනුත් හදාගත්ත ක්‍රේවන් වහලේ දිගේ යනවා. යද්දි වහලේ අයිනක් කඩාගෙන වැටලා ක්‍රේවන් තට්ටු දෙකක් පහළට වැටෙනවා. ක්‍රේවන් බිමට වැටෙන හරියට උඩ ඉඳන් පෝසේ බිමට පයින් විදියට. ක්‍රේවන්ට හිතා ගන්න බෑ කොහොමද එහෙම බිමට පැන්නේ කියලා. ක්‍රේවන් හොරෙන් යන හැදුවට මෙතනදී දිමිත්‍රිට අහු වෙනවා. දිමිත්‍රි කියනවා මාව දාලා යන්න එපා නිකොලයි එක්ක කියලා. ඊට පස්සේ ක්‍රේවන් මට යන්න සිද්ධ වෙනවා. අප පොඩි කාලේ අම්ම එක්ක කඳවුරු ගහලා හිටපු තැනට. මගේ ගේ මොකක් හරි සිද්ධ වෙනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. මම ඔයාව බලන්න එනවා දිමිත්‍රි කියලා ඒ ගෙදරින් ක්‍රේවන් යනවා. ක්‍රේවන් නැවකින් තමයි අම්ම එක්ක පොඩි කාලේ හිටපු තැනට යන්නේ. මේක තියෙන කැලයක් ඇතුළට වෙන්න. ක්‍රේවන් තන බිම කරහා යද්දී විශාල මීහර කංචුවක් ක්‍රේවන් දිහාවට එනවා. ක්‍රේවන්ට කරගන්න දෙයක් නැති තැන අත් දෙකෙන් ඔළුව අල්ලගෙන ඇස් වහ ගන්නවා. ක්‍රේවන්ගේ ඇඟේ නොයදී මීහර කංචුව යනවා. ක්‍රේවන් ඇස්සරලා බලද්දී මීහර කංචුවේ නායකයා ක්‍රේවන් ඉස්සරහට වෙලා ක්‍රේවන්ව ආරක්ෂා කරගෙන ඉන්නවා. ක්‍රේවන්ටත් හිතා ගන්න බෑ මේ වෙන දේවල්. ක්‍රේවන් ඊළඟට තමන් පොඩි කාලේ හිටපු ගෙදරට යනවා. ඊළඟ දවසේ ක්‍රේවන් තමන්ට මේ ලැබිලා තියෙන ශක්තිය මොන වගේ එකක්ද කියලා බලන්න එක එක දේවල් කරලා බලනවා. මුවෙක්ගේ පස්සෙන් ගිහින් හිතා ගන්න බැරි තැනකින් පයින්නවා. මේ දැනින් සාමාන්‍ය මිනිහෙක්ට නම් පනින්න බෑ. ක්‍රේවන් දැන් දන්නවා තමන්ට ලැබිලා තියෙන ශක්තිය මොන වගේද කියලා. මේ වෙලාවේ ක්‍රේවන්ට එකපාරට වෙරිසද්ද ටිකක් ඇහෙනවා. ක්‍රේවන් එතන තියෙන ගහකට වඳුරෙක් නගින විදිහට නැගලා බලනවා. ක්‍රේවන්ට ඈත තියෙන දේවලුත් හොඳට පේන්න පටන් අරන්. ක්‍රේවන්ට පේනවා මීහරක්ව වෙඩි තියලා මරන මිනිස්සු ටික. ක්‍රේවන් ඉක්මනටම එතනට යනවා. මීහරක් ගොඩක් මරලා අන් දෙක කපලා අරන්. ක්‍රේවන් මැරිච්ච සත්තු ගැන බලද්දී එතනට සත්තු මරපු මිනිස්සු දෙන්නෙක් ඇවිත් මෙතනින් ඵලයන් ළමයෝ මෙතනට තමසේ අයිති නැහැ කියලා කියද්දී ක්‍රේවන් මේ තමයි මගේ ගෙදර කියලා මිනිස්සු දෙන්නට ගහලා මරනවා. මේ තමයි ක්‍රේවන්ගේ අතීතය. දැන් අපි බලමු ක්‍රේවන් හිරේ හිටපු මිනිහව මරලා ආවට පස්සේ මොකද කරන්න කියලා. හිරේ ගෙදර වැඩෙන් පස්සේ නැවත කැලෑවේ තිබ්බ ගෙදරට ආව ක්‍රේවන් මාළුවෙකුත් අල්ලගෙන අමුවෙන්ම කනවා. ඊළඟ දවසේ කලින් වගේම සත්තු මරලා සත්තුන්ගේ අංග එකතු කරගෙන ට්‍රක් එකකුයි ජිප් එකකුයි යනවා. හැබැයි මේ ට්‍රක් එකට වැඩි දුර යන්න වෙන්නේ නැහැ. මොකද මේ අය යන පාර මැදට ක්‍රේවන් එනවා. මෙතනදී මේ ට්‍රක් එක ක්‍රේවන්ව යට කරගෙන යන්න හදද්දී ක්‍රේවන් ට්‍රක් එක යටින් ගිහින් අනිත් පැත්තෙන් ට්‍රක් එක උඩ නගලා ට්‍රක් එකේ ඉන්න හතර දෙනාටම පිහින් යන්නලා මරනවා. ඒත් ජිප් එක විතරක් එතනින් කොහොම හරි පැන ගන්නවා. ජිප් එකේ හිටපු කෙනා තමන්ගේ ලොක්ක ගාවට ගිහින් උන දේ කියනවා. මේ මිනිහා ලොක්ක කියලා හිතලා විස්තරය කිව්වට ඇත්තටම එතන හිටියේ ක්‍රේවන්. ක්‍රේවන් පුටුවේ ඉඳගෙන අනිත් පැත්ත හැරිලානේ හිටියේ. ඉතින් මේ මිනිහා හේතුවේ ඒ ඉන්නේ තමන්ගේ ලොක්ක කියලා. කොහොම හරි ක්‍රේවන් අනිත් පැත්තට හැරුණාට පස්සේ අර මිනිහා බයට වෙවුලන්න පටන් අරන් "කො මැග්ලින් මහත්තයා" කියලා අහනවා. අහලා බිම් බලනකොට මේ මිනිහා කකුල ළඟ ලේ තියෙනවා. මිනිහා තවත් බය වෙනවා. ක්‍රේවන් ඉන්නේ ක්‍රොස්බෝ එකක් අතේ තියාගෙන. ඒක අර මිනිහා දිහාවට දික් කරගෙන ක්‍රේවන්ට එතන තිබිලා පොතක් හම්බ වෙනවා. ඒකේ තියෙන හොර දඩයක්කාරයෝ මත්ද්‍රව්‍ය ආයුධ ජාවාරම්කාරයන්ගේ නම් ක්‍රේවන් අහනවා අර මිනිහගෙන් තමසගේ නම මොකද්ද කියලා. අර මිනිහා කියනවා ඇන්ඩ්‍රේ ලිවෙන් කියලා. ක්‍රේවන් අර පොතෙන් ඒ නම හොයාගෙන ඒ නම පෑනකින් කපලා ක්‍රොස්බෝ එකෙන් ඇන්ඩ්‍රේට තියලා මරනවා. ක්‍රේවන්ගේ දැන් අරමුණ තමයි මේ පොතේ ඉන්න අපරාධකාරයෝ දඩයම් කරන එක. ඊළඟට අපිට පෙන්වන්නේ අවමංගල්‍ය උත්සවය. මැරිලා තියෙන කිලිප්සෝගේ යාළුවා සමන්තා. කිලිප්සෝ සමන්තා නීතිඥවරයෝ දෙන්නේ. සමන්තාව මරලා තියෙන සිමියොන්ට විරුද්ධව වැඩ කරපු නිසා. එතකොට සිමියොන් කියන ක්‍රේවන් හිරේදී මරපු මිනිහා. කොහොම හරි මේ උත්සවයේ අන්තිමේදී ක්‍රේවන් ඇවිත් කිලිප්සෝට කතා කරලා කියනවා ඔයා තමයි මාව සිංහයාගෙන් තුවාල වෙලා ඉදි බේරගත්ත කෙනා කියලා. දෙන්න මෙතනින් තැන හඳුන ගන්නවා. මෙතනදී ක්‍රේවන් කියනවා ඔයාගේ යාළුවා මරපු කෙනා දැනටමත් ඉවරයි කියලා. කිලිප්සෝ ගෙදර ගිහින් ඉන්ටර්නෙට් එකෙන් බලනවා සිමියොන් මැරුණේ කොහොමද කියලා. දැන් කිලිප්සෝ දැනගන්නවා අපරාධකාරීන්ව දඩයම් කරන හන්ටර් කියලා කියන ක්‍රේවන්ට කියලා. ඊළඟ දවසේ කිලිප්සෝ හම්බ වෙන ක්‍රේවන් කියනවා මාත් එක්ක එකට වැඩ කරන්න. මට හොයාගන්න බැරි අපරාධකාරයෝ ලිස්ට් එකක් තියෙනවා කියලා අපරාධකාරයන්ගේ නම් ලියපු කොලයක් කිලිප්සෝට දෙනවා. කිලිප්සෝ
නීතිඥයෙක් නිසා එයාගේ ආයතනයේ අපරාධකාරීන් ගැන විස්තර තියෙනවානේ. ඉතින් ඒ විදියට අපරාධකාරීන්ව හොයාගන්න පුළුවන් නිසා තමයි ක්‍රේවන් මේ යෝජනාව කිලිප්ස්ට කරන්නේ. කිලිප්ස්ත් ක්‍රේවන්ට උදව් කරන්න කැමති වෙලා අන්තිමට කියනවා මේ ලිස්ට් එකේ තියෙන නම් පස්සේ ඔයා දිගටම ගියොත් ඔයා ආදරය කරන මිනිස්සුන්ට කරදර වෙයි කියලා. එහෙම කියන ක්‍රේවන්ගේ තාත්තත් මැරෙක් නිසා. ඊළඟට අපිට පෙන්වන්නේ රයිනෝ කියන හදේව. මිනිහා හැම වෙලේම පිටේ බෑග් එකක් එල්ලගෙන ඉන්නේ. අර සිමියොන් හිරේදී මැරුණ නිසා ඒ වැඩ බලා ගන්න කෙනෙක් ඕන නිසා සිමියොන් එක්ක වැඩ කරපු හොඳම ගෝලයෝ දෙන්න හම්බ වෙන රයිනෝ යනවා. ගිහින් සිමියොන් මැරුණ නිසා ඔයාලා දෙන්නගේ එක්කෙලින් මගේ හවුල්කාරය වෙන්න ඕන කියලා රයිනෝ කියනවා. මෙතන සිමියොන්ගේ කට්ටිය කින්ඩියට වගේ hina වෙනවා. ඊට පස්සේ රයිනෝ ඔයාලා තාම මාව හරියට දන්නේ නැහැ කියලා පිටේ එල්ලලා තිබ්බ බෑග් එක සම්බන්ධ කරලා තියෙන බටයක් ගලවනවා. රයිනෝගේ බඩ ඇතුලෙන් බටයක් බෑග් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේක ගලවපු ගමන් රයිනෝ කියන හදේගේ ඇඟේ හැම වෙනස් වෙන්න පටන් ගන්නවා. හරියට රයිනෝ කෙනෙක්ගේ වගේම. ඒක දැක්ක ගමන් සිමියොන්ගේ එක ගෝලෙක් රයිනෝට වෙඩි තියනවා. රයිනෝ එතනම බිම වැටෙනවා. ඒත් වැටෙන ගමන් ආපහු නැගිට රයිනෝ ඇඟේ තිබ්බ බුලට් එක අතින් අයින් කරනවා. ඒත් එක්කම අර ගෝලයා දෙන්න ඉතුරු වෙන්න ඔවුන් එක්ක හිටපු අනිත් අයට ස්නයිපර් ෂොට් ටිකක් වදිනවා. රයිනෝ ආපහු අර බටේ හයි කරගන්නවත් එක්ක ආපහු රයිනෝ යථා තත්ත්වයටපත් වෙනවා. රයිනෝ කියනවා ඔයාලව මරන්න ඕන නම් මට තියෙන අත උස්සන්න විතරයි කියලා. මට ඕන ඔයාලා දෙන්නගෙන් එක්කෙනයි කියලා කියද්දිම සිමියොන්ගේ එක ගෝලයක් අනිත් ගෝලයට වෙඩි තියනවා. ඊට පස්සේ රයිනෝ ඉතුරුන කෙනාව තමන්ගේ බිස්නස් හවුල්කාරය කරගන්නවා. හවුල්කාරය වුණා විතරයි රයිනෝගේ කීමට සිමියොන්ගේ සෙට් එක යනවා නිකොලයි මරන්න. මොකද මේ හැමෝම පාතාලේ තමන්ගේ බලය වැඩි කරගන්න තමයි හදන්නේ. නිකොලයි මරන්න ගියාට ඒක අසාර්ථක වෙනවා. නිකොලයි ඒ ගියපු හැමෝටම වෙඩි තියනවා. ක්ලබ් එකේ මේසයට හැංගිලා ඉන ඩිමිට්‍රිව දැක්ක නිකොලයි ඩිමිට්‍රිට අපහාස කරලා බයිනවා බයගුල්ලා කියලා. නිකොලයිට ඕන තමන්ගේ බලය පතුරවන්න පුළුවන් පුතේ. ඒ ඩිමිට්‍රි බයගුල්ලෙක් නිසා නිකොලයි ඩිමිට්‍රි කැමති නෑ. රයිනෝ දැනගන්නවා නිකොලයි මරන්න ප්ලෑන් කරපු වැඩේ අසාර්ථක වුණා කියලා. රයිනෝ ඉන්න තැනට ආපු රයිනෝගේ ආරක්ෂකයා මේක මගේ දොර යටින් දාලා තියෙද්දි හම්බුනේ කියලා පෙන් එක රයිනෝට දෙනවා. රයිනෝ ඒක දාලා බලද්දි ඒකේ තියෙන සිමියොන් මරලා හිරෙන් පයින් ක්‍රේවන්ගේ වීඩියෝ එක. රයිනෝ දැනගන්නවා මේ හන්ටර් කියලා මිනිස්සුන්ව මරන්නේ නිකොලයිගේ පුතා ක්‍රේවන් කියලා. ඊට පස්සේ රයිනෝ හන්ටර්ව මරණ වැඩේ ෆොරිනර් කියලා හාදේකට බාර දෙනවා. ෆොරිනර්ට තියෙන අමුතුම හැකියාව. ෆොරිනර්ට පුළුවන් අපි ඇස්පිල්ලම් ගහන ශනිකය වෙන තැනකට යන්න. බුලට් එකක් යන එකට වඩා ස්පීඩ්. ක්‍රේවන් ඩිමිට්‍රිගේ උපන්දිනයට ගිහින් ඩිමිට්‍රිව සර්ප්‍රයිස් කරනවා. ක්‍රේවන්ට තමන්ගේ තාත්තා නිකොලයිවත් හම්බ වෙනවා. ඒත් ක්‍රේවන් නිකොලයිව වැඩිය ගණන් ගන්නේ නැහැ. කොහොම හරි එදා දවසේම ක්‍රේවන් ඩිමිට්‍රි එක ඉඳලා නිදා ගන්න යනවා. ඒත් ක්‍රේවන්ට ඒගේ ඇතුළේ නිින්ද යන්නේ නැහැ. ඒ නිසා ක්‍රේවන් යනවා පාක් එකේ තියෙන ගහක් යටට. කවදා එළිය වැටෙනට පස්සේ ආපහු ක්‍රේවන් ඩිමිට්‍රිව බලන්න එනවා. ඩිමිට්‍රිගේ කාමරේ බඩු ඔක්කොම කුඩු කරලා ලොකු කලබලයක් ඇති වෙලා තියෙනවා. ඩිමිට්‍රි පේන්නත් නැහැ. ක්‍රේවන් ඉක්මනටම ගිහින් ජනේලෙන් බලද්දී රයිනෝගේ මිනිස්සු ඩිමිට්‍රිව පැහැරගෙන යනවා. ක්‍රේවන් පස්සෙන් පන්නගෙන යනවා. ඒත් අල්ලගන්න වෙන්නේ නැහැ. මොකද ඩිමිට්‍රිව අන්තිමට චොපර් එකේ අරන් යන්නේ. ඊට පස්සේ ක්‍රේවන් කිලිප්ස් ළඟට ගිහින් ඩිමිට්‍රිව පැහැරගත්තේ කවුද කියලා හොයලා බලන්න කියනවා. ඊළඟට ක්‍රේවන් යන්නේ නිකොලයි ළඟට. ගිහින් අහනවා කවුද ඩිමිට්‍රිව පැහැරගත්තේ කියලා. නිකොලයි ක්‍රේවන්ට පොඩි පෙට්ටියක් දීලා කියනවා ඩිමිට්‍රිව පැහැරගත්තේ උන් පැය 48ක් ඇතුළත මිලියන 20ක් ඉල්ලනවා කියලා. ක්‍රේවන්ට දුන්න පෙට්ටිය ඇතුළේ තියෙන ඩිමිට්‍රිගේ ඇඟිල්ල. ක්‍රේවන් නිකොලයිට කියනවා සල්ලි දීලා ඩිමිට්‍රිව බේරගන්න කියලා. ඒත් නිකොලයි ඒකට කැමති වෙන්නේ නැහැ. නිකොලයි කියන විදියට එහෙම සල්ලි දෙන එක ඔහුගේ බලයට හොඳ නැහැලු. ඔහු දුර්වල මිනිහෙක් වෙනවලු එහෙම සල්ලි දුන්නම. නිකොලයිට දරුවන්ටත් වඩා මෙර බලය වැදගත්. ක්‍රේවන්ට නම් නිකොලයිගේ මේ කතාවට හොඳටම තරහ යනවා. මේ අතරතුර කිරිප්සෝ ගිහින් රහස් ඔත්තුකාරයෙක්ගෙන් ඩිමිට්‍රි ඉන්න තැන තොරතුරු ඉල්ල ගන්නවා. හැබැයි වැඩේ කියන්නේ මේ රහස් ඔත්තුකාරයා වැඩ කරන රයිනෝලට ඕන විදියට. ක්‍රේවන්ව ගෙන්න ගන්න මේක රයිනෝලගේ ප්ලෑන් එක. ඒත් ඒ ගැන දන්නේ නැතුව කිලිප්සෝ රහස් ඔත්තුකාරයා කිව්ව විදියට ඩිමිට්‍රි ඉන්න තැන ගැන ක්‍රේවන්ට කියනවා. ක්‍රේවන් ඊට පස්සේ කිලිප්සෝ කිව්ව තැනට යනවා. ඩිමිට්‍රිව හොයාගෙන. ක්‍රේවන් දන්නේ නැහැ මේක රයිනෝලගේ උගලක් කියලා. ඩිමිට්‍රිව හොයාගෙන ගියපු ක්‍රේවන් එතන ඉන්න රයිනෝලගේ මැරයව එක එක ගානේ ගහලා බිම දානවා. අන්තිමට එතන හිටපු ලොක්කවල්ලගත්ත ක්‍රේවන් ඩිමිට්‍රි ඉන්න තැන ගැන අහනවා. ඒත් එක්කම ක්‍රේවන් ජනේලෙන් දකිනවා. ඈත ඉඳන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන රයිනෝලගේ ගෝලයෝ දෙන්නේ. ඒ මිසයිලය ඇවිල්ලා ක්‍රේවන් ඉන්න බිල්ඩින් එකේ වදිනවත් එක්කම වගේ ක්‍රේවන් අර මැරලොක්කත් එක්ක එතනින් පනිනවා. දෙන්නත් එක්කම ලොකු ප්‍රපාතයකට රෝල් වෙවි පහළට යනවා. ඊට පස්සේ එතනට එනවා අර මිසයිලය ගහපු දෙන්න. ක්‍රේවන් මෙතනින් දෙන්නටම ගහලා උන් දෙන්නගේ ෆෝන් එකත් අරගෙන කිලිප්සට කෝල් එකක් අරන් මේක රයිනෝලගේ උගලක් කියලා කියනවා. තව කිලිප්සට කියනවා ඔතනින් පැන ගන්න රයිනෝගේ මිනිස්සු ඔතනටත් එයි කියලා. කිව්වා වගේම රයිනෝගේ මිනිස්සු කිලිප්සෝ ඉන්න ඔෆිස් එකට එනවා. ඈත ඉඳන් මැරෙව වෙනවා දැක්ක නිසා කිලිප්සට එතනින් පැන ගන්න පුළුවන් වෙනවා. මේ අතරතුර රයිනෝ ඩිමිට්‍රිට හිරගෙදර ක්‍රේවන් හිටපු වීඩියෝ එකක් පෙන්නලා ඩිමිට්‍රිගේ හිත වෙනස් කරන්න එක එක දේවල් කියන්න පටන් ගන්නවා. ක්‍රේවන් හැමදේම ඩිමිට්‍රිට හැංගුවලු. තව පොඩි කාලේ ඉඳන් ඩිමිට්‍රි ගැන කිසිම කෙනෙක් හොයලා බැලුවේ නෑ වගේ එක එක කතා කියලා ඩිමිට්‍රිව වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ ඩිමිට්‍රි රයිනෝගේ කපටිකම් වලට අහු වෙන්නේ නෑ. ඒත් එක්කම රයිනෝලට අර ස්පීඩ් යන්න පුළුවන් ෆොරිනරුත් එකතු වෙනවා. මෙතනදී අපිට තව දෙයක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ තමයි රයිනෝ කියන්නේ නිකොලයි මුලින්ම දඩේමේ යද්දී ඇලෙක්සයි කියලා අසනීපයක් තියෙන මිනිහෙකුට අපහාස කරනවා
වෙනවනේ. අන්නේ ඇලෙක්සේ තමයි මේ රයිනෝ කියන්නේ. දැන් කොණ්ඩේ කපල ගොඩක් වෙනස් වෙලා කලින් පෙනුම නෙවෙයි තියෙන්නේ. රයිනෝ මයිල්ස් කියලා ජෛව රසායන විද්‍යාඥයෙක් හම්බ වෙලා එයාගේ පරීක්ෂණයකට ඇතුල් වෙලා. ඒකෙන් පස්සේ තමයි රයිනෝගේ ශක්තිය වැඩි වෙලා පෙනුමත් වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. රයිනෝ සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්නේ පිටේ තියෙන බෑග් එක ඇස්සේ තියෙන රසායනික බෙහෙත් දීරයක් නිසා. ඒක නැති වුණ ගමන් රයිනෝගේ හැම වෙනස් වෙලා ගලක් වගේ ශක්තිමත් කෙනෙක් වෙනවා. ක්‍රේවන් කිලිප්සෝවත් එක්කගෙන කැලෑව ගෙදරට යනවා. ගෙදරට ගියපු කිලිප්සෝ ක්‍රේවන්ගේ ආයුධ දැකලා ඒ වගේන් දුන්නාතට අරන් මටත් මේක හොඳට හසුරවන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට අපට පෙන්වන ක්‍රේවන්ව හොයාගෙන කැලෑට යන රයිනෝලා වාහන 4-5කින් යන මේ සෙට් එක ආයුධ තරගෙන යන්නේ. හොරින් ළඟ තව රසායනික අවියකුත් තියෙනවා. ඒක වෙදෙන කෙනෙක්ට මුලින්ම විකාරහීන පෙනිලා එකින් එක ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා මැරිලා යනවා. ක්‍රේවන්ගේ අපරාධකාරයන්ගේ ලිස්ට් එකේ රයිනෝගේ නමක් තියෙන නිසා කොයි වෙලාවක හරි රයිනෝටත් මැරෙන්න සිද්ධ වෙයි කියලා බයට තමයි ඔක්කොටම කලින් ක්‍රේවන්ව මරන්න හදන්නේ. අනිත් හේතුව තමයි ක්‍රේවන්ගේ තාත්තගෙන් පරිගන්න එක. කැලෑවට ගියපු රයිනෝලට ගියපු ගමම කැලෑවේ හිටිය කොටියේ පහර දෙනවා. ඒ ශනිකින් දිමිත්‍රි රයිනෝලගෙන් පැනගෙන කැලේ ඇතුළට දුවනවා. කැලේ ඇතුලේ ආයුධ අරන් යන රයිනෝලගේ සෙබළු එක එක ක්‍රේවන්ගේ උගුල් වලට අහු වෙලා මැරෙනවා. මේ අතර ක්‍රේවන්ුත් එක එකව අල්ලගෙන මරනවා. වැඩි වෙලාවක් ක්‍රේවන්ට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ස්පීඩ් යන ෆොරිනර් රසායනික අවියෙන් ක්‍රේවන්ට විදිනවා. ක්‍රේවන්ට දැන් එක එක විකාර පේන්න පටන් ගන්නවා. ෆොරිනුත් ඇවිත් ක්‍රේවන්ට පහර දෙනවා. ක්‍රේවන්ට පහර දීලා බිම දාලා තුවක්කුව ක්‍රේවන් දිහාවට දික් කරලා ෆොරින් අනිත් සෙබළුන්ට කියනවා ගිහින් දිමිත්‍රිව හොයන්න. මම මුව ඉවරයක් කරන්නම් කියලා. අනිත් සෙබළු දිමිත්‍රිව හොයන්න යනවා. ෆොරින් ක්‍රේවන්ට වෙඩි තියන්න හදනවත් එක්කම ෆොරින්ගේ මූණ හිල් කරගෙන යන්න ඊතලයක් වදිනවා. කලිප්සෝ තමයි දුන්නේ ෆොරින්ට විදින්නේ. ෆොරින් මරනවත් එක්ක ෆොරින්ගේ අතේ තිබ්බ තුවක්කුව පත්තු වෙනවා. දිමිත්‍රි හොයන්න ගියපු සෙබළු හිතන්නේ ක්‍රේවන්ව මැරුවා කියලා. ඒත් ඇත්තටම ක්‍රේවන් මැරෙන්නේ නැහැ. කිලිප්සෝ ඇවි ක්‍රේවන්ට ආයෙත් අර ඕනම කෙනෙක් සුව කරන්න පුළුවන් බෙහෙත දෙනවා. ඒකින් ක්‍රේවන් හොඳ වෙනවා. මේ අතරතුර දිමිත්‍රිව හොයාගත්ත රයිනෝගේ මිනිස්සු රයිනෝ ළඟට ගිහින් ක්‍රේවන්ව මරපු එක කියලා වාහනවල නැගලා ආපහු යනවා. යද්දි මේ අය දකින මීහරක් රංචුවක් වාහන පැත්තට වේගෙන් එනවා. රයිනෝ පිටේ එල්ලගෙන ඉන්න බෑග් එක සම්බන්ධ කරලා තියෙන බටය ගලවනවා. මොකද රයිනෝ දන්නවා මේ මීහරක් රංචුවෙන් බේරෙන්න නම් සාමාන්‍ය මිනිහෙක් විදියට ඉඳලා හරියන්නේ නැහැ කියලා. මීහරක් රංචුව රයිනෝලගේ වාහන පෙරලගෙන දුවද්දී ක්‍රේවනුත් එනවා දිමිත්‍රිව බේරගන්න. ඒත් වැඩේ ලේසි වෙන්නේ නැහැ. රයිනෝ ගලක් වගේ ශක්තිමත් විකෘති සතෙක් වෙලා ඉන්නේ. ඇත්තම රයිනෝ කෙනෙක් වගේ. දෙන්න අතර දරුණු සටනක් යනවා. රයිනෝ එක සටන් කරලා දිනන්න අමාරුයි කියලා තේරුම් ගත්ත ක්‍රේවන් වාහනයක පිටිපස්සේ තිබ්බ වාහනය ඇදගෙන යන පාවිච්චි කරන කේබල් එකක් අරන් එහාට මෙහාට පැන රයිනෝගේ ඇඟ වටේ වතලා කේබල් එකේ අනිත් කන විශාල මීහරකෙක්ගේ අන්තට්ටුවකට පැටලෙන්න විසිකරනවා. මීහරක යන වේගෙට යකඩ කේබල් එකකින් රයිනෝගේ බඩ හිර වෙලා කඳු දෙකට වෙන් වෙනවා. රයිනෝගේ අවසානයේ ඒ විදිහට සිද්ධ වෙනවා. ඊළඟට අපට පෙන්වන්නේ දඩයමේ ගිහින් හිටපු නිකොලයි ළඟට එන ක්‍රේවන්ව. මෙතනදී ක්‍රේවන් කියන විදිහට රයිනෝට ක්‍රේවන්ගේ වීඩියෝ එකේ අවල තියෙන නිකොලයි. මොකද රයිනෝගෙන් නිකොලයිට මරණ තර්ජන තිබුණ නිසා. නිකොලයිට බැරි වුණා ඒවට තනියම මූණ දෙන්න. ඒ නිසා නිකොලයි ක්‍රේවන්ව මේකට සම්බන්ධ කරගන්න ඕන නිසා ක්‍රේවන් හිරේ හිටපු වීඩියෝ එක රයිනෝට යවුවා. ඒ විදිහට තමයි රයිනෝ ක්‍රේවන්ව එකට පැටලුනේ. ක්‍රේවන් මේ හැමදේම දන්නවා කියලා නිකොලයිට කියලා එතනින් යනවා. ක්‍රේවන් යනවත් එක්කම කැලෑවේ ඉඳන් වලහෙක් ඇවිත් නිකොලයිව මරනවා. නිකොලයි වැඩි තියන තුවක්කුව ගත්තට වැඩක් උනේ නැහැ. ඒකේ බුලට් නැහැ. බුලට් ටික හොරෙන්ම ක්‍රේවන් අරගෙන. ඊළඟට අපිට පෙන්වන්නේ අවුරුද්දකට පස්සේ දිමිත්‍රිගේ බර්ත්ඩේ එක දවසේ ක්‍රේවනුත් ඇවි. දැන් නිකොලයිගේ බිස්නස් බලාගන්න දිමිත්‍රි. දිමිත්‍රි දැන් ක්‍රේවන්ට කන්ට්‍රෝල් නැහැ. දිමිත්‍රිට පුළුවන් දැන් ඕනම මිනිහෙක් විදියට වෙස් මාරු කරගන්න. දිමිත්‍රි රයිනෝ ශක්තිමත් වුණ විද්‍යාඥයෙක්ගෙන් බෙහෙත් වගේක් අරගෙන දිමිත්‍රිගේ මේ හැකියාවත් එක්ක දැන් දිමිත්‍රි ක්‍රේවන් කියන දේවත් අහන්නේ නැහැ. දිමිත්‍රි දැන් රයිනෝගේ නිකොලයිගේ බිස්නස් බලාගන්න හදන්නේ. ක්‍රේවනුත් අන්තිමට අර මුලින්ම මරුණ සිංහයාගෙන් හදපු කෝට් එකක් ඇඳගෙන පුටුවක වාඩි වෙලා ඉන්නවා පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි මේ සුපිරි කතාව අවසන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ මූවිස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් දවසක තවත් සුපිරි මූවි එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.